කැලෑදෙල්. ඔයා කැලෑදෙල් කාලා තියෙනවද? ඔයා කන්න විදිහක් නෑ. මොකද කැලෑදෙල් කියන්නේ ගොඩක්ම හොයාගන්න අමාරු දෙයක්. හොයාගත්තත් කඩන්න බෑ. මොකද ගොඩාක් උස ලොකු ගස්වල තමයි තියෙන්නේ. සාමාන්‍ය පොඩි ගස්වලක් තියෙනවා. අද අපි ආවේ කැලෑදෙල් කඩන්න. කැලෑදෙල් කඩලා සුද්ධ කරලා උයලා සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද කැලෑදෙල් කඩන්නේ, උයන්නේ, සුද්ධ කරන්නේ ඔක්කොම වීඩියෝ එකේ සම්පූර්ණ පෙන්නනවා. ඔයාලට බලන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කැලෑදෙල් ගහ පොඩ්ඩක් බලලා. හරි මම ඔයාලට මුලින්ම කැලෑදෙල් ගහක් පෙන්නන්නම්. කැලෑදෙල් ගහක් කියන්නේ මහ විශාල වෙනවා. සාමාන්‍ය පොඩි ගස් වලත් හැදෙනවා. සාමාන්‍ය ඉතින් පොඩි ගස් වර්ගයක් නෙමෙයි. ලේසියෙන් කඩන්න බෑ. මේක තියෙන්නේ රත්නපුර පැත්තේ, නුවර පැත්තේ, ගාල්මාතර පැත්තේ කියලා තියෙනවා මම හිතන විදිහට. අපේ ඉන්න රත්නපුර පැත්තේ නම් කොහොමද තියෙනවා. එන්නකෝ පෙන්නන්න ගහක්. මේ බලන්න. මේ කැලෑදෙල් ගහක්. බලන්න මට බදා ගන්න පුළුවන්ද කියලා. බදා ගන්න බෑ. 3 දෙනෙක් විතර වුණේ මේක ගහ බදා ගන්න. එච්චර විශාල ගහක් නේ. ඔයාලට බලන්න පුළුවන්. හරි. මේ එක ගහක් විතරයි. අපේ තව ගහක් තියෙනවා. මේ අපේ ගෙදර තියෙන ගස්. තව ගහක් තියෙනවා. අපි ගිහින් බලමු. මේ තියෙන අනිත් ගහ මේ ගහත් අර වගේම තමයි. හරි. ඒකටත් වඩා ලොකුයි. ලේසි නෑ කැලෑදෙල් කඩනවා කියන්නේ. ගස් දෙකම ලොකු ගස් දෙකක් තියෙන්නේ. තව ගහක් උඩ තියෙනවා එකත් ලොකු ගහක්. මෙච්චරම ලොකු නෑ. හරි අපි එහෙනම් වීඩියෝ එක බලමු. සම්පූර්ණ කැලෑදෙල් කඩන තැන ඉඳන්ම උයන තැනට එනකම ඔයාලට බලා ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. අපි රිටකින් තමයි කඩන්නේ. මොකද මේකේ නගින්න බෑ ගහ ලොකු වැඩිනේ. රිටකින් තමයි කඩන්නේ. ගොඩක් උඩ තියෙනවා කඩන්න විදිහක් නෑ. සාමාන්‍ය පාත ඒවා තමයි කඩන්න පුළුවන්. අපි කඩලා බලමු. හරි අපි ගෙඩි ටිකක් කඩලා තියෙන්නේ. සාමාන්‍ය ටිකක් කඩාගත්ත පුළුවන් ටික. මේක ගෙඩිය හිර වෙලා ආවේ පිහියේ. මේකත් ටිකක් පැහිලා තියෙනවා. ඔය ටිකක් ලොකු වෙනවා ගෙඩි මේ හොඳට පැහෙනකොට. මේ අපි කඩපු ටික දැන් අහුලගෙන කපන්න තමයි අපි හදන්නේ. ඉස්සෙල්ලා අහුල ගන්න ඕනේ. මේ තියෙන කැලෑදෙල් ගෙඩියක්. මේක මේ විදිහට තමයි තියෙන්නේ. අපි කඩපු කැලෑදෙල් තමයි මේ තියෙන්නේ. මේ වගේ තමයි ඊට වඩා පොඩ්ඩක් ලොකු වෙන ගෙඩි තියෙනවා. ගොඩක් ගෙඩි ඊට වඩා පොඩි. ඔයාලට මං ගස් ටික අහපව් පෙන්නන්නම්. මෙතන ගස් 3ක් තියෙනවා. උඩ ගහේ නම් වැඩි ගෙඩි හැදිලා නැහැ. මේක ගහක තමයි ගෙඩි හැදිලා තියෙන්නේ. මේ ගහේ විතරයි උඩ ගස් දෙකේ ගෙඩි 1 2 වගේ තියෙනවා. කඩන්න බෑ උස වැඩි. මේකේ අර පාත අත්තක් තියෙනවා. ඒ අත්තේ තමයි කඩන්න පුළුවන්. අනිත් ටිකේ කඩන්නත් බෑ. මොකද ලොකු ගහින්ද උඩ තියෙනවා කඩන්න විදිහක් නැහැ. දැන් අපි කඩාගෙන ඇවිත් තියෙන්නේ. දැන් තියෙන්නේ මේක රහින්න. රැහැලා මදුළු ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට මුලින්ම නැට්ට කපන්න ඕනේ. නැට්ට කපලා මේ විදිහට රහින්න ඕනේ. මේක ටිකක් අමාරු වැඩක්, ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලා යන වැඩක්. මේ විදිහට ගෙඩිය සම්පූර්ණ රහින්න ඕනේ. අර සාමාන්‍යයෙන් ගෙඩි කොස් ගෙඩි වගේ නෙමෙයි පොඩි හින්දා. සාමාන්‍යයෙන් ඉතින් ටිකක් වෙලා යන වැඩක්. මේ විදිහට රහින්න ඕනේ. මම පොඩ්ඩක් ස්පීඩ් කරලා පෙන්නන්නම්. මේ විදිහට රැහැලා ඊට පස්සේ දෙකට පලන්න ඕනේ. දෙකට උඩින් පලලා අදින්න ඕනේ. එතකොට මඩුරු කැපෙන්නේ නැහැ. මේ විදිහට දෙකට පලලා කහට තියෙන මේ වගේ ඔයත් ඒ ගැවෙන්නේ කහට. ඊට පස්සේ මේක පලන්න ඕනේ. පලලා අහපව් අර විදිහට අදින්න ඕනේ හතරට පැලෙන්න. මේක තව ගෙඩිය පිටිම හතරට පලලා කපන්න පුළුවන්. ඒක අමාරු වැඩක්. මේ විදිහට ඊට පස්සේ තියෙන්නේ මේකේ මදුළු ටික ගලව ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ
මදුළු තියෙන ගාන ගෙඩියෙන් ගෙඩියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔය ඇද වෙලා වගේ තියෙන තැන් වල මදුළු නැහැ. ඒවා අර පුහු වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ගෙඩිය පිම්බිලා වගේ තියෙන තැන් වල තමයි ගොඩක් මදුළු තියෙන්නේ. මේ විදිහට මදුළු ටික ගලව ගන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පැහිලා අඩුයි ටිකක්. පැහුනහම ඔට වඩා කහ පාට වෙනවා ලාවට වගේ. සාමාන්‍ය කොස් විදිහම තමයි. කොසුත් එහෙමයිනේ සාමාන්‍ය කොස් පැහෙනකොට නිකන් කහ පාට වගේ වෙනවනේ. ඒ වගේ තමයි මේක ගොඩක්ම පැහිලා නැහැ. ඒක නිසා පොඩක් අර සුදු පාටට හුරු මදුළු තමයි තියෙන්නේ. නමුත් අර පැහිච්චම කියලා හොයන්න විදිහක් නැහැ. ඉතින් අර මේවා ඉතින් ලේසියෙන් කඩන්නත් බෑනේ. මේ විදිහට ඉස්සෙල්ලාම සුද්ධ කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ සුද්ධ කරගත්ත ටික මේ කහපව් සුද්ධ කරන්න තියෙනවා. ඒ කියන්නේ මේකේ මදුල වෙන් කරන්න ඕනි ඇටේ සිවිඩ්ඩ කියන්නේ අර සාමාන්‍ය කොස් විදිහම තමයි කොස් වල වගේම සිවිඩ්ඩ තියෙනවා. ඊට යටින් කොස් පොත්ත තියෙනවා වගේ මේකෙත් කැලෑ දෙල් ඇටේ පොත්ත තියෙනවා. ඒකත් අයින් කරන්න ඕනේ. ලේසි නැහැ. සාමාන්‍ය ඉතින් දවසක්ම යනවා මේ වගේ වැඩක් කරන්න. ඉස්සෙල්ලා මේ වගේ මදුල අයින් කරනවා වීඩියෝ එකේ තියෙන විදිහට අයින් කරලා ඊට පස්සේ සිවිඩ්ඩ තියෙනවා. සිවිඩ්ඩ අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම ඔය මදුල අපි ගන්න ඕනි කන්න. මදුල තමයි ගන්නෙ. කොස් මදුළු කියන්නේ මේ විදිහට. ඊට පස්සේ අර සිවිඩ්ඩ කියන එක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඇටේ සාමාන්‍ය ඇටේ පැහිලා අඩු හින්දා මේක පිහියෙන් කපලා අපිට අයින් කරන්න පුළුවන්. නැත්නම් තලලා තමයි ගන්න ඕනේ. මුලින්ම මදුල අයින් කරා. ඊට පස්සේ සිවිඩ්ඩ අයින් කරා. ඊට පස්සේ අර කොස් පොත්ත කියන්නේ කැලෑදෙල ඇටෙත් පොත්ත තියෙනවා. පොත්ත අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අර එකේ කුරුට්ට තියෙනවා. කුරුට්ටත් අයින් කරන්න ඕනේ. ලේසි නැහැ ඉතින්. ඔය වීඩියෝ එකේ තියෙන විදිහට ඒ විදිහට අයින් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මදුළු ටික අරගෙන ඇටේ සුද්ධ කරලා ඇටේ සිවිඩ්ඩ කුරුටු ඔක්කොම යවලා මේ විදිහට හදලා ගන්න ඕනි මදුලයි ඇටේ සුද්ධ කරලා. මේක තමයි උයන්න ගන්නෙ. සාමාන්‍යයෙන් ලේසි නැහැ ටිකක් අමාරුයි. මේ යටින් තියෙන්නේ වැඩක් නැති ටික. මේ ටික සම්පූර්ණ අයින් කරන්න තියෙන්නේ. කොස් වලට වඩා අයින් කරන්න ඒවා තමයි ගොඩක් තියෙන්නේ. මදුළු ටිකට වඩා තියෙන්නේ මේ අයින් කරන කොස් වගේම තමයි. කොස් වලටත් වඩා පොඩ්ඩක් මේ වගේ අර මේ සුද්ධ කරන්න අමාරුයි. කොස් ඉතින් ලොකු හින්දා සුද්ධ කරන්න ලේසියි. අර යට තියෙන ටික සම්පූර්ණ විසික් කරන්න තියෙන. ඒ කියන්නේ සිවිඩ්ඩයි කුරුට්ටයි ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ඇතිලියකට දාලා ගොඩක් දුර මැටි ඇතිලිය තමයි පාවිච්චි කරන්න ඕනේ. ඇල්මිනියම් පාවිච්චි කරනවට වඩා සාමාන්‍ය රස තියෙන්නේ මැටි ඇතිලියක මේවා ඉව්වහම. මැටි ඇතිලියක ඉව්වහම තමයි ගොඩක්ම රස මේ විදිහට අනිත් සාමාන්‍ය මාළුවකට දාන විදිහටම දාලා එකට උමනා ටික කියන්නේ කවලම් කරලා උයන්න තියෙන අපි බලමු.
ඔක්කොම දාලා ඉවර කළා. ඊට පස්සේ පොල් කිරිත් දාලා මේ දාන්නේ අර මුලින් දාන කිරි ටික දාන්නේ මොකද්ද මේ දිය කිරි, මිටි කිරි නෙමෙයි. ඉස්සෙල්ලා දිය කිරි දාලා මේ විදිහට ලිපේ තියන තමයි තියෙන පොඩ්ඩක් අර කවලම් කරන්න ඕනේ අර මේ එකේ තියෙන අර ඔක්කොම ටික එකට මික්ස් වෙන්න. ඒ විදිහට කවලම් කළා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ලිපේ තියන තමයි තියෙන්නේ. ලිපේ තියලා සාමාන්‍ය මාළුවක් ඉදෙන්න යන වෙලාවම වගේ තමයි යන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මාළුවෙක් ඉදෙනකොට අනිත් කිරි ටික දාලා මිටි කිරි ටික දාලා කවලම් කරලා ඉදුණාට පස්සේ බාන තමයි තියෙන්නේ. සාමාන්‍ය ඉතින් මේක පිටි වෙනවා. මොකද මේ පිටි වෙලා නැත්තේ ගොඩක්ම පිටි වෙලා නැත්තේ මේක අර පොඩ්ඩක් පැහිලා අඩු හින්දා තව ටිකක් මීට වඩා පැහිලා තිබුණා නම් ගොඩාක්ම හොඳට පිටි වෙනවා. ඊට වඩා ගොඩාක් රසයි. මේක සාමාන්‍ය කොස් දෙල් වලටම වඩා ගොඩාක්ම රසයි. මේවා තමයි ගොඩාක්ම රසම කෑම වර්ගය. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.